හලෝ මමද කතා කරන්න යන්නේ e-commerce web application එකේ sign up sign in page වල design එක responsive විදිහට කොහොමද හදාගත්තේ කියලා බලන්න යන්නේ HTML CSS bootstrap පාවිච්චි කරලා ඒකම ප්‍රධාන වශයෙන් images තුනක් පාවිච්චි කරලා තියෙනවා. එකක් background image එක, background image සමතරව තව images දෙකක් පාවිච්චි කරලා තියෙනවා. කියලා image එකයි තව මෙතන image එක පාවිච්චි කරලා තියෙනවා. මේ ක්‍රියේට් නිව් account කියලා දාලා මෙතන ටෙක්ස්ට් ෆීල්ඩ් දාලා මෙහෙම ටෙක්ස්ට් ෆීල්ඩ් දාලා හදලා තියෙනවා. ඊට පස්සේ මෙතනින් copyright copy symbols දාලා ඒකෙත් අදාළ ඒක දාලා තියෙනවා. මෙතනින් sign up button එක තියෙනවා. already have account sign in වලට යන page එක තියෙනවා. ඒක මම click කරවම් පස්සේ sign in එකට යනවා. sign එකේදී තියෙනවා පාවිච්චි කරලා තියෙනවා email එක, text field එක, password field එක පාවිච්චි කරලා menu option එක තියෙනවා. තව forgot password එකක් තියෙනවා. yes ඒක දාලා දෙනවා. sign in කියලා button එකයි new to e-shop sign up page එක button එකයි account එක නැත්තම් ඒක press කරවන් පස්සේ sign up page එකට යනවා. එතකොට ඔයාලා බලාගන්න ඒ page දෙකේම අපි මාරුණාට URL එක වෙනස් වෙන්නේ නැහැ. මේක තව ටෙක්ස්ට් ෆීල්ඩ් වලට අමතරව මේ ටෙක්ස්ට් ෆීල්ඩ් පාස්වර්ඩ් ෆීල්ඩ් වලට අමතරව තව මේකේ සිලෙක්ට් එකක් පාවිච්චි කරලා තියෙනවා මේල් ෆීමේල් ජෙන්ඩර් එක හොයාගන්න. ඊට පස්සේ මේක තව මේක රෙස්පොන්සිව් එකයි බලමු. රෙස්පොන්සිව් එක බලමු. මේ ෆෝන් සයිස් එකේ ෆෝන් සයිස් මේ ස්මෝල් එක වань කොපිරයිට් සිම්බල් එක හැම ඩිසයින් එකම වෙනකම් මේ තමයි ස්මෝල් ඩිවයිස් එක බලපුවා. එසේ විදිහට බලන්නේ කොහොමද බන්නේ කොහොමද මේක රිස්පොන්ස් වෙනවද රිස්පොන්ස් වෙනවද බලන්න ප්ලීස් රයිට් ක්ලික් ඉන්ස්පෙක්ටර් වලට ගියාම පස්සේ රිස්පොන්ස් වෙනවද කියලා බලන්න පුළුවන්. මේ තියෙන්නේ ඉස්සරහට large device එක නිකන් tab medium device වල තියෙනවා. මම හැම එකෙම corporate symbol එකත් එක්කන ටික පේනවා හැම එකම හදලා තියෙන්නේ. small device එක මෙහෙම පේනවා. ඒ විදිහට මේක responsive වෙලා තියෙනවා. අපි ඊට පස්සේ බලමු මේක දැන් code එකේ කොහොමද මේක design එක හදලා තියෙන්නේ කියලා. code එක පැත්තට ගියොත් code එකේ HTML තමයි බහුලව පාවිච්චි කරලා තියෙන්නේ. එතකොට මේ code එක උඩින් තමයි බැලුවොත් මෙතනින් HTML version tag එක දාලා ඉන්න HTML පටන් ගන්න තියෙනවා. meta tag දාලා තියෙනවා. ඊට පස්සේ title එක දාලා තියෙනවා issue කියලා. ඊටසේ file ටික link කරලා තියෙනවා. style file එක link කරලා තියෙනවා. සමහර ඒවාට booster කරන්නේ CSS CSS පාවිච්චි කරලා තියෙන හින්දා booster file link කරලා ඊටසේ මේ link කරලා තියෙන්නේ header එකේ e-shop එකේ icon එක display වෙන විදිහට e-shop එක link කරලා තියෙනවා. ඒක මෙතනින් ඔයාලට පේනවා මේ තියෙන මෙතනින් මේ විදිහ තමයි පේන විදිහ තමයි එතනින් පේන ජරදින් ලින්ක් කරලා තියෙන්නේ. ඊට පස්සේ body tag ඇතුලේ div විදිහ div හදලා තියෙනවා. div ඇතුලේ rows එක column දාලා ඒ විදිහට හදලා තියෙනවා. ඊට මේ ගැන පොඩ්ඩක් බලුවොත් මේකේ ස්ටයිල් එක පැත්ත බලුවොත් මොනම මේ div එක ඇතුලේ background image දාලා තියෙන background image එක page එක cover වෙන විදිහ හදලා කියලා තියෙනවා. ඊට පස්සේ ඒක මොනවා background image එක repeat වෙන එක නැතර කරලා no repeat එක දාලා තියෙනවා. ඊට පස්සේ logo එකටත් එහෙම දාලා තියෙනවා. ඊට පස්සේ font දෙකක් අපි add කරලා තියෙනවා quicksand හා honey කියලා. ඊටසේ හැම එකටම quicksand දාන්න කියලා තියෙනවා. අර special mention කරන තැන් වල විතරක් honey font එක දාන්න කියලා තියෙනවා. ඒකේ හැමතැනම mention කරන්න ඇති හැමතැනම default වල වැටෙන්න දාලා තියෙන්නේ pixel 14ක font size එකක්. ඊයස්සේ තවත් මේකට ගියොත් මේක අපි වෙන වශයෙන් දාලා තියෙනවා. මේ තියෙන්නේ මේ දාලා තියෙන first name last name අර sign up page එකේ තිබ්බ input field වලට තමයි මේ දාලා තියෙන්නේ. input එක type එක වෙනස් කරලා තියෙනවා. password වල password email වලට email එක වෙනස් කරලා තියෙනවා. ඊටසේ මෙතන අර gender එක select කරන select එක හදලා තියෙනවා. මෙතන අපි නිකම් මේ female මේ database එකට
ඒක කනෙක්ට් කරලා තියෙන ඩේටාබේස් එකට බෑක්ග්‍රවුන්ඩ් ඩේටාබේස් එක පෙන්වන්නේ. එතකොට ඒ හින්දා මේ උඩින් කනෙක්ෂන් .php කියන ඩේටාබේස් එක කනෙක්ට් කරපු එක පේන එතන වුණා ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. ඊයස් මෙතනින් sign up button එක දාලා තියෙනවා. ඊයස් අර ඔයාලා හොඳින් බලුවා නම් තේරෙයි මේක හැදලා තියෙන්නේ URL නැස් වෙන්නේ නැහැ කියන්නේ මේක හදලා තියෙන එකම page එකේ layers දෙකක් එක උඩ දාලා තියෙන්නේ. ඒක හදලා තියෙන්නේ ඒක හදලා තියෙන එක ටිකක් පොඩ්ඩක් කතා කරමු. ඊයස්සේ මෙතන වෙන් කරලා තියෙනවා මේ sign box එක sign up box එක කියලා වෙන් වෙන කමෙන්ට් කරලා තමයි අපි මේක කෝඩ් කරලා තියෙන්නේ. අපිට මේ බලා ගන්න පුළුවන් මේක කෝඩ් එක. මෙතනින් තමයි කොපිරයිට් එකේ ඒක මොනවා ටෙක්ස්ට් එකේ අයිකන් ටික ඉංග්‍රීසි සම්පූර්ණ අර්ථය මෙතනින් තමයි මෙතන යම් තියෙන bootstrap JS එකයි ස්ක්‍රිප්ට් එකයි ලින්ක් කරලා තියෙනවා. එතකොට එහෙම තමයි මේක වෙන්නේ. අපි බලමු අර layers දෙක කොහොමද එක උඩ ගහලා මොනවාද කෝඩ් කරේ කියලා. ඒක කෝඩ් කරන මෙතන මේ change view කියලා ෆන්ක්ෂන් එක කෝල් කරන් තියෙනවා. ඒකෙන් තමයි අපි ඒක සම්පූර්ණ කෝඩ් කරලා තියෙන්නේ. ඒකෙන් අපි තමයි කෝඩ් කරලා තියෙන්නේ. ඊස්සේ අපි ඒකට මොනවාද වෙන වෙනම ID එකක් තියෙනවා. sign box කියලායි sign up box කියලායි. අපි ස්ක්‍රිප්ට් එකේත් ඒක බලා ගන්න පුළුවන් වෙනවා. මෙතනින් අපි එකටම ඒක ID එක කෝල් කරලා variable දෙකකින් අල්ලගෙන තියෙනවා. ඊස්සේ අපි ඒක display none කියලා display none කියන්නේ වෙන්නේ නැති වෙන එකක්. එතකොට මේක මාරුවෙන් මාරු තමයි ඒක වෙන්නේ. එකපාර වෙන්නේ අපි අරකට sign up එකයි sign එක පේන්න තියෙනවා. sign up එකේ පේන්න ඒක තමයි කරලා තියෙන්නේ. ඊට පස්සේ අයි මේ මෙතන කතා කරොත් මෙතන title 1 කියලා අපි මෙතන class එකක් මෙන්න මෙතන අපි title 1 එකට class එකක් දාන්න hello welcome to eShop කියන එක මේ තියෙන්නේ. මෙතන තියෙන hello welcome to eShop එතන honey font එක තමයි පාවිච්චි කරලා තියෙන්නේ. මෙතන ගියාම පෙන්වුවාට මේ තියෙන honey font එක පාවිච්චි කරලා තියෙන තැන font size එක 30ක් කියලා දාලා තියෙනවා. letter space එකත් පොඩ්ඩක් අපි pixel 3ක් විතර දාලා තියෙනවා. මෙතන ඒ ක්ලාස් එක අපිට මෙන්ෂන් කරලා තිබ්බා. ඒකයි බලමු. තව මෙතන බෑග්ග්‍රවුන්ඩ් එකේ ක්ලාස් එක දාලා තියෙනවා. එතන රෝ එකක් කරලා රෝ එක ඇතුලේ d none කියලා දාලා තියෙනවා. මේක d none කියලා දාලා තියෙනවා. ඊට පස්සේ බෑග්ග්‍රවුන්ඩ් කියලා එකක් දාලා තියෙනවා. එතනින් අපි ක්ලාස් එක දාලා ඒක ක්ලාස් එකේ තියෙන්නේ බෑග්ග්‍රවුන්ඩ් ඉමේජ් එකයි බෑග්ග්‍රවුන්ඩ් මේ සයිස් එකයි පොසිෂන් එකයි රිපීට් කරන්න නැද්ද කියන එක නෝ රිපීට් කරලා දාලා තියෙන්නේ. ඊට පස්සේ මේ ටයිටල් 2 කියලා එකකුත් අපි දාගෙන තියෙනවා. මෙතන create a new account කියලා මෙතන වෙනනේ මේක වෙනම අපි CSS පාවිච්චි කරලා තියෙනවා. ඒකේ font size එක දාලා තියෙනවා pixel 5ක්. font weight එක bold කියලා දාලා තියෙනවා. ඒ විදිහට පාවිච්චි කරලා තියෙනවා. CSS උත් එහෙම පාවිච්චි කරලා තියෙනවා. කෝඩ් එක මුලින්ම සරලව කිව්වොත් මෙතන අර මෙතන දැන් දෙයින් අපි මොනවාද database එක connect කරගන්න. මෙතනින් මොනවාද ID select එක connect කරගන්නවා. තව ID gender select එක මෙතනින් connect කරගන්නවා. ඒ හින්දා තමයි මෙතනින් දාලා තියෙන්නේ include.connection එකයි අපි connection page එක include කරන් තියෙනවා. මෙතන තියෙන version tag එක මෙතනින් දාලා තියෙන HTML tag එක start කරලා language English කියලා දාලා තියෙන header එක පටන් ගන්න. title එක දාලා තියෙන eShop කියලා. header එකේ title එක පෙන්නනවා. මෙතන title එක පෙන්නනවා. එසයි file අපිට link කරන file එක link කරන් තියෙන CSS file එක link කරන් තියෙනවා. bootstrap.css file එක link කරන් තියෙන මෙතන link කරන් තියෙන්නේ header එකේ දාලා තියෙන icon එක. මෙන්න මෙතනින් වල බලා ගන්නකොට header එකේ දාලා icon එක තමයි ඊට link කරන් තියෙන්නේ. එසේ බැලුවොත් main body කියලා අපි class එකක් ඊට පස්සේ div tag එකක් open කරලා තඳලා container fluid deflex container fluid කියන්නේ අර container fluid එකේ පාවිච්චි කරන deflex එක බලන justify content center පාවිච්චි කරන කියන්නේ ඊයේ view height එක 100ක් පාවිච්චි කරලා තියෙනවා. ඊයේ රෝ දාලා align center align content center එක දාලා තියෙනවා. ඊට පස්සේ එතනයි පාවිච්චි කරන header එකක් hi welcome to eShop කියලා බලා ගන්න පුළුවන්. header එකක් පාවිච්චි කරන honey font එකෙන් පාවිච්චි කරලා title honey font එකෙන් පාවිච්චි කරලා තියෙනවා. ඒක honey font එකෙන් මෙතන පොල් 12ක රෝ එකක් විදිහට තමයි හදලා රෝ කියලා අපි ඔයාලා පැන්ෂන් කරලා මෙතන logo එකක් දාලා
හදලා තියෙනවා. ඉතින් ලෝගෝ ගාරන් තියෙන දෙයක් මේෂන් කරලා තියෙන ලෝගෝ කියලා තැන ඉතින් අපි ක්ලාස් එක සිලෙක්ට් කරලා තියෙන ලෝගෝස් කියලා ක්ලාස් එකක් මේ තියෙන ලෝගෝ කියන ක්ලාස් එක ඉතින් මේෂන් කරලා ඉතින් සිලෙක්ට් කරලා තියෙන මෙතෙන් තමයි ඉමේජ් එක ඒකේ හයිට් එක රිපීට් වෙනවා පොසිෂන් එක සයිස් එකෙන් දාලා තියෙන මෙතන තමයි ඊට පස්සේ බලුවොත් අර hi welcome to eShop කියලා තිබ්බ ටෙක්ස්ට් එක ඒකේ ටෙක්ස්ට් එක සෙන්ටර් කරලා yes title 1 එකෙන් තමයි අපි ඒක වෙනම ක්ලාස් එකක් දාලා තමයි අරන් තියෙන එක ෆැමිලි එක honey කියලා කන්සල් එකේ honey font එක කියලා yes font size එක එහෙම දාලා data space එකක් දාලා තියෙනවා ඊට පස්සේ බලුවොත් yes duty වහලා තියෙනවා ඊට පස්සේ මෙතන content එක mention කරලා තියෙනවා contain එකේ ඉඳලා එයා මෙතන padding එක තුනක් තියලා කොල් 12 ගැප් කොල් 12 පාවිච්චි කරලා හදලා තියෙන රෝයක් විතර හදන්න අරන් තියෙන්නේ ඊට මේක ඩිස්ප්ලේ එක නම් කරලා තියෙනවා div එකේ දැන් තින් අර මම අපි ඔයාලා දැක්කා ඉස්සෙල්ලා මම අර ලේයර් දෙයක් හදලා ඒ ලේයර් දෙක උඩින් D9 දාලා ටෝගල් එකක් දාලා D9 එක දාලා අර මාරුවෙන් මාරුවට එකක් පේනවා ඉතින් පේන හදලා තියෙනවා කියලා ඒක අර sign box කියලා ID එකක් දාලා තිනකොට ඒ ID එකෙන් ඉතින් sign box ID එක අරන් එතනින් කෝල් කරලා මේක variable එකක් variable install කරලා තියෙන්නේ ඒක තමයි තිබ්බේ ඊට පස්සේ අපිට හම්බ වෙනවා ආයේ මේ title 2 කියලා class එකක් දාලා තියෙනවා title 2 කියලා class එක දාලා තියෙනවා create new account කියලා ඔයාලා දැක්ක sign up page එකේ උඩින් දාලා මේ create new account කියලා දාලා තියෙනවා අන්න ඒක තමයි එතනින් මොනවාද mention කරලා තියෙන්නේ ඒක තමයි අපි edit කරන්න දාලා ඒකේ edit වලට design එක improve කරන්න තමයි title 2 කියලා class එකක් දාලා වෙනම sign එකකින් හදන් තියෙන ඒකේ family එක ඒකේ family font එක default quick scan තියලා ඒක quick scan තමයි වැඩි තියෙන්නේ ඒක font size එක 25ක් දාලා font weight එක bold කරලා දෙනවා අපි තවත් බලුවොත් තව දාලා තියෙනවා ඉතින් මේ තමයි first name හදපු මොන ඔයාලට දකින්න ඉස්සෙල්ලා ඒකේ මෙතන first name හදපු input field එක හදන්න පටන් ගන්න තියෙන තමයි මේ first name එක දාලා ඒ label එකේ නම දාලා first name එක දාලා yes ඒකට මොනවාද id එකකුත් දාලා තියෙනවා exam placeholder එකක් දාලා තියෙනවා class එකක් දාලා තියෙනවා මේ booster class එකක් දැන් type එක දාලා තියෙන text කියලා නමක් හින්දා last name එකත් ඒ විදිහම තමයි තියෙන්නේ දැන් මේ තියෙන්නේ email එකට email එක තමයි අර type එක විතර වෙනස් වෙනවා email එක type එකට ඊට පස්සේ password එකත් එහෙමයි password ඒ විදිහට පාවිච්චි කරලා තියෙනවා type එක password වෙනස් කරලා තියෙනවා ඊට පස්සේ mobile එකටත් දාලා තියෙනවා ඊට gender එකට ආවම gender එක select එකක් තමයි පාවිච්චි කරලා තියෙන්නේ select එක පාවිච්චි කරලා තියෙන්නේ select එක පාවිච්චි කරලා තියෙන්නේ database එකේ තියෙන database එක connect කරලා තියෙන තැනට එතකොට අර sign up එක plus sign up එකෙන් පෙන්නන්නේ අතන select එක පෙන්නන්නේ මෙතන mention කරලා තියෙන දේ database එකට table එක හදලා තියෙන දේ තමයි field name male female එක පෙන්නන්නේ ඊටසේ මෙතනින් දාලා තියෙනවා sign up button එක ඒකෙත් on click එකක් දාලා mention කරලා තියෙනවා sign up එක ඊටසේ change view එක අර toggle එකක් දාලා අපි D9 එකක් දාලා layer එක මාරු කරන තැන හදන්න විදිහ හදලා කෝල් කරන්න හදපු function එකේ තියෙන්නේ change view එක ඊටසේ ඉස්සෙල්ලා toggle එකේ sign up box එක වෙනවා වගේ මේ තියෙන ඊටු sign in box එකේ එතනින් තමයි ඒ sign box එකෙන් තමයි ඔනාද sign box කෝල් කරලා ඊටසේ variable store කරලා දෙන්න තමයි ඒක අපි තව බලමු ඉතින් title 2 title එක කතා කරා ඊට පස්සේ ආයෙ තියෙනවා අර new eShop මෙතන තියෙන new eShop එකේ මේ බටන් එක ප්‍රෙස් කරපුවම පස්සේ අර layer දෙක මාර්ගන විදියට toggle එකක් දාලා දාලා තියෙන function එක කෝල් කරනවා මෙතනින් on click එකක් දාලා එහෙනම් තමයි අපිට කෝඩ් එක විස්තර කරන්න තියෙන්නේ yes අයි බලුවොත් පාවිච්චි කියන්නේ බටන් වල වැඩ කරන එක මෙතන sign up බටන් එක තියෙනවා මෙතනින් already have account කියලා බටන් එකක් තියෙනවා ප්‍රෙස් කරපුවම අපිට account එකක් තියෙනවා නම් sign එකට යනවා අපි sign එකට අපිට account එක නැත්නම් new to eShop sign up කියලා දාලා sign up එකට යන්න ඕන ඒ sign up එකෙන් අපිට අලුත් account එකක් හදලා මෙතනින් sign up දීලා ඊයස් ඒකේ අයි account එක වාච් කරන email එකයි password එක ගහලා sign in දුන්න ගමන් අපි home page එකට මේක හදලා තියෙන්නේ
thank you